වෙදගෙදර පෞද්ගලික සමාගම හඳුන්වා දෙන නිෂ්පාදනවලට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ නොමිලේ වෛද්‍ය සේවාවක් ලබා දීමට පියවරගෙන තිබෙනවා. මෙම සමාගම විසින් හර්බල් ටොෆි නිෂ්පාදන වෙළඳපළට හඳුන්වා දී ඇති අතර එම නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙත මාර්ගගත ක්‍රම ඔස්සේ උපදෙස් ලබා දීමට පහසුකම් සලසා තිබෙනවා. වෙදගෙදර නිෂ්පාදන පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ චමින්ද රූපසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. ජනශක්ති රක්ෂණ සමාගම තුන්වන වරට සංවිධාන කරන නිදහස් අදහස් චිත්‍රතරඟය සහ ප්‍රදර්ශනය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණා. ජනශක්ති ලයිෆ් මගින් පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ළමයින්ගේ හැකියාවන් ඔප්නැංවීම සඳහා දිවයින පුරා ළමයින්ගේ චිත්‍ර 20000ක් අතරින් තෝරාගනු ලැබූ ජයග්‍රාහී චිත්‍ර 200ක් ප්‍රදර්ශනයට එක් කර තිබුණා. ප්‍රදර්ශනය විවෘත කෙරුණේ ජනශක්ති ඉන්ෂුරන්ස් සමාගමේ සභාපති CAT ශාෆ්ටර් මහතාගේ ප්‍රධානත්වයෙන්. ලංකා බැංකුව ආරම්භ කර ඇති BOC ගම්මාන ව්‍යාපෘති යටතේ සංවර්ධනය කළ දසවන ගම්මානය වන මාතර මුලටියන ගොම්බද්දල ගම්මානය ජනතා අයිතියට පත් කෙරුණා. ඒ ලංකා බැංකුවේ සභාපති කාවින්ද සොයිසා මහකළමනාකරු වයි ජයතිලක යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්මාන්තයේ ජීවනෝපාය කරගත් ජනතාව සිටින මෙම ගම්මානයේ යටිතල පහසුකම් සංවර්ධනය නොවීම හේතුවෙන් ජනතාව දුෂ්කරතාවන්ට පත්ව සිටියා. ලංකා බැංකුව මෙම ව්‍යාපෘති යටතේ ගම්මානයේ මාර්ග කිහිපයක් ප්‍රතිසංස්කරණය, ක්‍රීඩා පිටිය සංවර්ධනය, ජල පහසුකම් ලබා දීම, විජයබා විද්‍යාලයට පරිගණක කාමරයක් ඇතුළු පහසුකම් රැසක් ලබා දීමට කටයුතු කර තිබෙනවා.